රතු පාට පාලන වකවානු තුළ මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ඩොලර් මිලියන 2.5කට ඇරලලු හැකර් කෙනෙක්. රුපියල් නෙමෙයි ඩොලර්. ඒතර හිතා ගනින්නකො මුදල කොහොමද කියලා. මෑම වෙන්න දෙන්න පුළුවන්ද? මේ අය කිව්වා සංගීත මුදල් වාගේ මේ රටේ මහ ජනතාවගේ මුදල් පරිස්සම් කරනවා කියලා. ඔය පරිස්සම් කරන හැටිද? මේක හරිද? දැන් ඇරිය තොපේ සල්ලි වලට නෙවෙයි. හෙටන්ද තව අරින්න තැන් තියෙනවනේ. ඒ තැනකටත් ඇරලා මුන් මාරුණාට පස්සේ කවුද මට ඇරියේ? කවුද මට ඇරියේ? හොයයි. හරිද මේක? තොපි මේ සෙල්ලම් කරන්නේ මහ ජනතාවගේ බදු මුදල් එක්ක. නිල් පාට, රතු පාට, කොළ පාට තොපි ඔක්කොම යන අධර්ම මාර්ගේ. එකෙක්වත් ධර්මිස්ටේක් නැහැ. මේ අධර්මයට එරෙහිවයි මම මේ ඉදිරියට එන්නේ. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලට මෙහෙම වෙන්න දෙන්න බෑ. මේවා නිවැරදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ බරත් මහ ජනතාවගේ කරේ. මේ වෙන්න දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි ඔක්කොම එකතු වෙලා මේ ආධර්මයට එරෙහි වෙන්න ඕනේ. පක්ෂ පාට ભેද, ಜಾති ભેද වලින් තොරව අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේවා නිවැරදි කරන්න බෑ. කවදාකවත් අපි නිල් පාට, රතු පාට, කොළ පාට බෙදිලා ඉන්න තාක්කල් කවදාකවත් මේවා නිවැරදි වෙන්නේ නැහැ. මෙවැනි වැරදි කරක මිනිස්සුන්ට මේ වගේ අධර්මිෂ්ඨයන්ට දෙන්න ඕනි රාජකාරී දඬුවම්. හොඳට කල්පනා කරලා බලපියව. එකෙකුට දඬුවම දෙනකොට අනිත් එක බයට හැදෙන යෝගයක් බී කරන්න ඕනේ. රාජකාරී දඬුවම් මේ වගේ අධර්මිෂ්ඨයන්ට දෙන්න ඕනේ.